හරි. ආයුබෝවන් ළමයි හැමෝටම. ඔයාලට ළමයි මාව පැහැදිලිව ඇහෙනවද සහ පේනවද කියලා කියන්නකෝ මුලින්ම. ළමයි ඔයාලට මාව පැහැදිලිව ඇහෙනවද සහ පේනවද? හොඳයි. අද ළමයි අපි ආරම්භ කරනවා ඔයාලගේ 2027 අවුරුද්දේ පේපර් පන්තිය. 2027 පේපර් ක්ලාස්. හරි. ඇත්තටම ළමයි අපි මේක ප්ලෑන් කරලා තිබ්බේ ඉරිද දවසේ අපේ සම්මන්ත්‍රණය පවත්වන සුපුරුදු පන්ති කාලසටහනේම. නමුත් මට එදින අපහසු වීම හින්දා තමයි අද දවසේ මේ ආරම්භක සම්මන්ත්‍රණය දැම්මේ. හරිද? නමුත් ළමයි දිගටම ඔයාලගේ පේපර් ක්ලාස් එක පැවැත්වෙන්නේ ඉරිදා රාත්‍රී 9:30 සිට 11:30 දක්වා මම පන්තිය පිළිබඳව ඔයාලට පැහැදිලි කරන්නම්. ඊට පෙර යමක් කියන්න අවශ්‍යයි. අපේ පන්ති එන ළමයිනුත් අලුතෙන්ම පන්තියට අද දවසේ ලොග් වෙච්ච ළමයිනුත් ආරම්භයේ සිට අවසානය තෙක් ආරම්භක සම්මන්ත්‍රණයේ රැඳී සිටින්න ඔයාලට මම අද වැදගත් කාරණා රැසක් සාකච්ඡා කිරීම කරනවා. හරිද? පන්තිය පිළිබඳව, ඒ ලෙවල් පිළිබඳව අපේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ඔයාදී ළමයි කාරණා රැසක් අපි සාකච්ඡා කරනවා. මුලින්ම අපි එමුකෝ පේපර් පන්තියක් අපි මුලින්ම කරන්නේ ඇයි කියලා කියන්නේ. තමයි ඇයි ඇත්තටම පේපර් පන්තියක් ඕනේ. ඔයාලා කොච්චර තියරි ඉගෙන ගත්තද කියන්නේ තියරි ළමයි ඔයාලා නාලා කාලා පීන්ලා මොනවා කරලා ගියත් වැඩක් නැහැ ළමයි. අපි පේපර් එක තමයි ලියන්නේ. හරිද? සිලබස් එක උඩ අපි පිටුම් ගහලා ගියත් පේපර් එකට ලියන්න. ළමයි පේපර් එකේ තියෙන්නේ ප්‍රශ්න. MCQ ප්‍රශ්න, රචනා ප්‍රශ්නවා තියෙන්නේ. ඒ ප්‍රශ්න කොහොමද ලියන්නේ කියන කාරණාව තමයි සාමාන්‍යයෙන් අපි පේපර් පන්තියක් තුල සහ රිවිෂන් පන්තියක් තුල කරන්නේ. එතකොට අපි තියරි ඉගෙන ගන්න තියරි පන්ති අපි ඉගෙන ගන්න තියරිය ළමයි පොලිෂ් කරගන්න මොකෙන්ද? පේපර් පන්තියෙන් සහ රිවිෂන් පන්තියෙන්. මම ඒ හින්දා අපේ පේපර් පන්ති පිළිබඳවත් අපේ රිවිෂන් තියරි පන්ති පිළිබඳවත් කෙටි හැඳින්වීමක් මතක් කිරීමක් කරලා පේපර් පන්තියේ වැඩ පිළිවෙලට එන්න. හරිද? ළමයි මුලින්ම කියන්න ඕනි අපේ ටයිම් ටේබල්. ලංකා ඉතිහාසය තියරි පන්ති, මේ තියරි, මේ රිවිෂන්, මේ පේපර්. මම ඔයාලට පොදුවේ පන්ති ගාස්තු විස්තර සියල්ලම තේරුම් කරලා දෙන්නම්. හරිද? නැත්නම් එහෙම ඔයාලට පැටලෙන්න පුළුවන් කොහොමද මොකද වෙන්නේ කියලා. දැන් සමහර ළමයි පේපර් වලට එනවා, සමහර තියරි වලට එනවා, දෙකටම එනවා, රිවිෂන් වලට එනවා. ඉඳ ළමයි මේ ඔයාලට පන්ති පිළිබඳව සම්පූර්ණ ෆුල් අයිඩියා එකක් දීලා මම එන්නම් පේපර් පන්ති අපි මොකද කරන්න කියලා කතා කරන්න. හොඳට අහගන්නකො. අපේ ළමයි ඔයාලගේ ළමයින්ට කියන්නේ අවුරුද්දේ සෙට් එකට 27 අවුරුද්දට 27 අපේ සෙට් එකට ළමයි අපි පවත්වනවා තියරි පන්ති, රිවිෂන් පන්ති සහ පේපර් පන්ති. 12 මහේ තියරි පන්තිය පටන් ගත්තේ ගිය මාසේ. තාම පටන් ගන්න මාස එකමාරක් විතර වෙන්නේ. රිවිෂන් පටන් ගන්න ළමයි හරිද? මේක පටන් ගත්තේ ජූලි මාස. රිවිෂන් පටන් ගන්නේ සැප්තැම්බර් වල. හරිද? පේපර් පන්ති මම කිව්වා වගේම ළමයි අපි අගෝස්තු වල පටන් ගන්නවා. මම ඔය තුනේම ටයිම් ටේබල් ඔයාලට දෙන්නම්. ලංකා ඉතිහාසයේ තියරි පන්ති ළමයි ටයිම් එක වෙන්නේ බදාදා රාත්‍රී 8 සිට 9:30 දක්වා. හරි. රිවිෂන් පන්තිය ළමයි පන්ති ටයිම් එක වෙන්නේ ලංකා ඉතිහාසයේ බදාදම ළමයි 10 ඉඳන් 11:30 දක්වා. එක දවසෙන් ලංකා ඉවරයි. රිවිෂන් තියරි දෙකම එක දවසෙන් ඉවරයි. පැයකමාරක් වල බලයි. යයි පැයකමාරක් මෙච්චර අඩු නැද්ද? නෑ. ප්‍රශ්නයක් නෑ ළමයි. හරි. කිසි අවුලක් නෑ. පැයකමාර විභාගයට අපිට අවුරුද්දක් තියෙන ඉඳ හොඳට නැති.
අපි මාස 6 පන්ති වල පැය දෙකයි දාන්නේ. නිසා මේක හොඳටම ඇතිනේ වැඩිත් එක්කම. ටයිම් එකේ ප්‍රශ්නයක් නැහැ. හරි පැය 3ක් අතු ගන්න. ලංකා. බදාදා දවසේ ලංකා රිවිෂන් තියරි දෙකම ඉවරයි. ඊට පස්සේ ඉන්දියන් පන්ති ළම. ඉන්දියන් පන්ති ඉන්නේ අඟහරුවා. අඟහරුවා. රාත්‍රී 8 ඉඳන් 9:30 දක්වා තියරි පන්ති 10 ඉඳන් 11:30 දක්වා රිවිෂන් පන්ති. මම ඔයාලට සම්පූර්ණ අපේ ටයිම් ටේබල් ටික දීලා තමයි වැඩ පටන් ගන්න. මොකද ඔයාලට පොඩි අදහසක් එන්න එපා මේ පන්තියේ තියෙන මේවා පන්ති පිස් මේවා කියලා පොඩි අදහසක් තියෙනවා මේක. හරිද? ඊට පස්සේ ළමයි යුරෝපා පන්තිය. යුරෝපා තියෙන්නේ සඳුදා. රාත්‍රී 8 ඉඳන් 9:30 දක්වා තියරි 10 ඉඳන් 11:30 දක්වා රිවිෂන්. ඔබ මතක කරලා එක දවසෙන් ළමයි රිවිෂන් තියරි දෙකම ඉවරයි. පේපර් පන්තිය මම වෙනම දවසකට ළමයි ගණන් තියනවා. පේපර් පන්තිය තියෙන්නේ ඉරිදා රාත්‍රී 9:30 ඉඳන් 11:30 දක්වා. ඔයාලා බලයි ඇයි එතකොට පේපර් පන්තිය සර් වෙනම කෑලි වලට ලංකා ඉන්දියන් යුරෝප් කියලා කඩන්නේ නැති කියලා. නෑ ඒක අවශ්‍ය නෑ එහෙම කඩන්න. ඒක කැඩෙන හැටි ඒකේ උගන්වන්නේ කොහොමද කියලා මම වෙනම කියන්නම්. හරිද? තාම පේපර් පන්තිය වැඩසටහනට අපේ ආවේ නෑ. මම මේ අපේ පන්ති ටයිම් ටේබල් ටික දීලා ෆීස් ගැන කියලා පොඩි අදහසක් දීලා තමයි පේපර් පන්තිට බහින්නේ. මොකද මේ සේරටම සම්බන්ධ ළමයිත් තියෙනවනේ පොඩි අදහසක් ගන්න එපා මොකද්ද අපේ පන්ති වල වෙන්නේ කියලා. ඒ නිසා හරිද? මම පන්ති ෆීස් වලට එනවා. ඒක දැනගන්න එපා. ළමයි තියරි පන්ති පමණක් එන ළමෙක්ට පන්ති ගාස්තු රුපියල් 2000යි. හරිද? ඊට පස්සේ ළමයි රිවිෂන් පමණක් එන ළමෙක්ට පන්ති ගාස්තු රුපියල් 2000යි. හරිද? පේපර් පමණක් එන ළමෙක්ට පන්ති ගාස්තු 1500යි. දැන් ඊට පස්සේ ඔයාලට හිතෙන්න පුළුවන් එතකොට රිවිෂන් තියරි පේපර් සේරටම આવොත් එහෙම පන්ති ගාස්තුව කොහොමද වෙන්නේ කියලා. මම එකක් තේරුම් කරන්නම්. එක තේරුම් ගන්න. හරිද? තියරි පන්ති එනවා නම් විතරක් 2000යි. තියරි විතරක් එනවා නම් රිවිෂන් විතරක් නම් 2000යි. පේපර් විතරක් නම් 1500යි. ඔයාලා හිතන්න බලන්න මේ කවුරු හරි එන්නේ පන්ති දෙකකට විතරයි කියලා. පන්ති දෙකකට විතරයි කියන්නේ තියරි රිවිෂන් හරි තියරි පේපර් හරි නැත්නම් රිවිෂන් පේපර් හරි මොකක් හරි පන්ති දෙකකට විතරයි එන්නේ. පන්ති දෙකකට ළමයි ක්ලාස් දෙකකට આવොත් එහෙම පන්ති ගාස්තුව 3000යි වෙන්නේ. ක්ලාස් ළමයි කියන්නේ මේ තියරි රිවිෂන් පේපර්ස් තුනටම આવොත් එහෙම ළමයි පන්ති ගාස්තුව 3500යි වෙන්නේ. හරිද? ඔන්නක තේරුම් ගන්න. මේ පන්ති තියරි පන්ති හැර රිවිෂන් පන්ති වේවා පේපර් පන්ති වල මේ හැම එකටම ඔයාලට අවශ්‍ය කරන නිබන්ධන පේපර් සේරම දෙන්නේ PDF පිටිකට. ඒවා ළමයි ආයේ ගෙදරට එවන්න කරදර වෙන දෙයක් නෑ. print out ගන්න විතරයි තියෙන්නේ. print out ගන්න විතරයි තියෙන්නේ. සියල්ලම ඔයාලගේ වෙනම අපේ LMS එකක් තියෙනවා, වෙබ්සයිට් එකක් තියෙනවා. ඉන්න ළමයි මේ දේවල් අපි ලබා දීම සිද්ධ කරනවා. එතකොට හොඳට මතක තියාගන්න පන්ති ටයිම් ටේබල් ටික මේ ටික පන්ති විතරක්, තියරි විතරක් නම් 2000යි, රිවිෂන් විතරක් නම් 2000යි, පේපර් විතරක් නම් 1500යි. මේකේ මේ තුනේ ඕනිම ක්ලාස් දෙකකට එනවා නම් ෆීස් එක 3000යි, ක්ලාස් තුනටම આવොත් 3500යි. ඒක ඊටාම සාධාරණ අවම මුදලක් අපි පවත්වන්න යන්නේ. මොකද හේතුව හිතන්නකො ළමෙක් එනවා කියලා අපේ පන්ති තුනටම ඒ ළමයා සතියේ මගෙත් එක පැය 8ක් වැඩ කරනවා. පැය 8ක්. ඒ විතරක් නෙවෙයි මේ පන්ති වලට තියරි පන්තිට දාලා වෙනම වැඩ පිළිවෙල. ඒ ටික මගෙත් එක කරනවා. රිවිෂන් වල වෙනම මගෙත් එක කරනවා. පේපර් පන්ති වෙනම මගෙත් එක කරනවා. ඒ හින්දා හොඳට මතක තියාගන්න පැය 8ක් පන්ති අපි ඉගෙනුවාට ඔය පන්ති තුනටම ආවොත් නැත්නම් පේපර් කියලා විතරක් හිතන්නකො පැය දෙකක් ආවට ළමයි වැඩ තියෙනවා මගෙත් එක. වැඩ තියෙනවා. කාටවත් වැඩ නැති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ වැඩ දෙනවා. ගෙදරට කරන්න ඕනි. මං සහ අනිත් වැදගත්ම දේ හොඳට මතක තියාගන්න මගෙත් එක්ක එකතු වෙලා තියෙන දේවල් කරන්න බැරි නම් හරිද? ඒ දේවල් ටික ළමයි මට කරලා එවන්න බැරි නම් එහෙම හතරම ආයිනේ එන්න එපා පන්ති. මං වෙලාවකදීම කියන්නේ ඔයාලගේ කාලයත් අපරාධේ, ධනයත් අපරාධේ, මගේ වෙලාවත් අපරාධේ. හරිද? ඒ හින්දා වැඩ කරන්න පුළුවන් නම් සෙට් වෙලා මේක අපිට කරගන්න පුළුවන් නම් විතරක් එන්න. නැත්තම් වැඩක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ. හරිද? නිකන් සල්ලි කිව්වා පන්තිට ආව නැත්තම් ඔහේ හිටියා කියලා විභාග පාස් වෙන්න බෑ, වැඩ කරන්න ඕනේ. අපි හැමෝම විභාග පාස් වෙන්නේ වැඩ කරලා. ඒ නිසා ළමයි වැඩ කරන්න අවශ්‍යයි. වැඩ කරන්න බලාපොරොත්තු වෙන විතරම පන්ති වලට එන්න. ඒතකොට පේපර් පන්තියේ පන්ති කාලසටහන සහ පන්ති විස්තර ඔය ටික. මට කියන්නකෝ ඔය ටික තේරුණාද කියලා. මම දැන් පේපර් පන්ති පිළිබඳව කතාවට එන්නම්.
අර බේසිකලි ඔයාලට මූලික වශයෙන් ගන්න ඕනි අවබෝධය පන්ති සම්බන්ධයෙන් ගත්තද? ඔන්න පේපර් පන්ති වැඩ කාරණා ටික එන්න. හරිද? අවබෝධයක් ආවද? ළමයි දැන් ඔයාලට තියෙන ඊළඟ ප්‍රශ්න වල PDF වලින් දෙන්නේ කියනක හරි එක ප්‍රශ්නයක් නැහැ. එතකොට අපිට රෙකෝඩින් දෙනවා. ඔව්. රෙකෝඩින් දෙනවා ළමයි. රෙකෝඩින් වලට ගන්න පුළුවන් ආකාර දෙකකින්. හරි. එකක් ළමයි අපේ LMS එකේ රෙකෝඩින් ගන්න පුළුවන්. වෙනම ඔයාලා පන්තිල මුදල් ගෙවුවට පස්සේ අපි LMS එකේ account එකක් හදනවා. ඒ account එක හරහා ළමයි ඔයාලට log වෙලා රෙකෝඩින් බලන්න හැකියාවක් තියෙනවා. අනෙක් රෙකෝඩින් ගන්න විදිහ තමයි ළමයි ඔයාලට YouTube රෙකෝඩින් ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඔයාලට රෙකෝඩින් හම්බ වෙන්නේ එන්න බැයි නම් විතරයි. හිතන්නකො මෙහෙම දැන් ඔයාලට පස්සේ කාලයක් ගියට පස්සේ මුල් රෙකෝඩින් බලන්න ඕන නම් ඇතිනකම් මම chance එක දෙන එක ප්‍රශ්නයක් නෑ. නමුත් ළමයි හොඳට මතක තියාගන්න පන්තියට පැමිණීම තමයි අංක 1. පන්තියට නෑවිදින් රෙකෝඩින් ගන්න ඕන. ඒ කියන්නේ හිතන්නකො යම් මේකින් එන්න වෙන්නේ නැති වෙන පන්තියක් කියන්න පුළුවන්. මොකද දැන් සතියේ දවස් 3ක් මගෙත් එක්ක වැඩ කරනවා ඔයාලා. ලංකා ඉන්ජිනේරුවෝ පේපර් පන්තිත් එක ගත්තාම සතියේ දවස් 3ක් මගේ පන්ති දිනවා ඔයාලට. ඒතොර ඔයාලට අනෙක් විෂයනුත් තියෙනවනේ. කරන්න නැති වෙන්න පුළුවන්, සිග්නල් නැති වෙන්න පුළුවන්, වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ওই ප්‍රශ්න ළමයි. ඒ නිසා මොනවාරි හේතුවක් මත ඔයාලට එන්න වෙන්නේ නැත්තම් ළමයි අන්න එතකොට ළමයි රෙකෝඩින් එක මට කියලා ගන්නකො. එහෙම නැතුව බෑ. මට කියලා ඔයාලට රෙකෝඩින් එක ලබා ගන්න හැකියාව පවතිනවා. ඒතර පන්තිය පටන් ගන්න කලින් මැසේජ් එකක් දාන්න සර් මට අද එන්න වෙන්නේ නැහැ කියලා මම ළමයි ඔයාලට ඒක දාලා දේවල් ටික කරලා දෙන්න. රෙකෝඩින් එක පන්තිය ඉවරයි මම රෙකෝඩින් දෙනවා. හරිද? ඊට පස්සේ ගත්තට මේක එකක්. එතකොට දෙන PDF එක print out කරලා වැඩ කරන් ඉන්න අවශ්‍යයි පන්තිය. වෙලට එක මම කියන්නම් ඉස්සර. අනික් කාරණාව තමයි ඊළඟ වැදගත් දේ අපේ ළමයි පන්තියේ තියෙනවා වෙනම ඔයාලා ලියන ප්‍රශ්න එන නම්බර එක. ප්‍රශ්න එවන නම්බර එකක් තියෙනවා. ඒ නම්බර එක මේ පන්තියට රෙජිස්ටර් වෙච්ච ගමන් තමයි ඔයාලට හම්බ වෙන්නේ. ඒ නම්බර එකට තමයි ඔයාලගේ ලියන ප්‍රශ්න සේරම මම ගෙන්නගෙන බලන්නේ. ඔය ටික අපි පැත්තකින් තියමුකෝ. දැන් ඔයාලා බලයි සර් පේපර් පන්තිය මොකද කරන්නේ? පේපර් කරනවා. මොනවද කරන්නේ? අහන්නකො. පේපර් පන්තිය ළමයි මම මෙන්න මේ කියන දේවල් ටික කරනවා. හොඳට මතක තියාගන්න. මේක කියන මේක පිළිවෙලට මෙහෙමයි කියලා කියන්න අපහසුයි. නමුත් මෙන්න මේ දේවල් ටික කරනවා. මම කරන දේවල් ටික කියන්නම්. පළවෙනි එක ළමයි අපේ වෙනම මම ඔය පාඩම් වශයෙන් හදපු අපේ ප්‍රශ්න සෙට් එකක් තියෙනවා. අපි ළමයි ඔය ටිකට කියනවා සති අග රචනා හා හරිද? සති මැද MCQ කියන. ඔය සති අග රචනා සති මැද MCQ මම ප්‍රධාන වශයෙන්ම හදලා තින්නේ අපේ තීරි පන්ති ළමයින්ට. එයාට හදපු වැඩ ටික. හරිද? ඒතර යාලට සාමාන්‍යයෙන් සතිය මැද සහ සතිය අග මම ওই දේවල් ටික ලබා දීලා යාලට එයාලව කරවනවා. හරිද? සහ මතක තියාගන්න මෙතෙන් සිට පේපර් පන්ති එන ළමයින්ටත් එලෙසින්ම මේ ටික ළමයි ලැබෙන්න සලස්සනවා. හරි. ඒ කියන්නේ හිතන්නකෝ දැන් තියරි පන්ති ළමයින්ට විතරක් නෙවෙයි පේපර් පන්ති ළමයින්ටත් දැන් මෙච්චර කල් කරපු ටික. ඒ කියන්නේ ලංකා ඉතිහාසය ගත්තොත් එහෙම ළමයි ලංකා ඉතිහාසය අපි රජ රට පළවෙනි PDF එක දක්වා මූලාශ්‍ර භූගෝලීය පිළිම ජනාවාස ළමයි ඊට කලින් ටිකක් තියෙන සේරම දීලා තියෙනවා. ටික කරවලා තියෙනවා. හරිද? ඉන්දියාවේ ගත්තොත් එහෙම ළමයි අපි දැන් තාම පළවෙනි සෙට් එකේ මම හිතන්නේ ඉන්නේ මේ මූලාශ්‍ර පාඩම. යුරෝපා ගත්තොත් එහෙම ළමයි යුරෝපා ළමයි පළවෙනි ඔය ග්‍රීක පිළිබඳව ග්‍රීක පිළිබඳව පළවෙනි සෙට් එකේ අපි ඉන්නේ මේ PDF සෙට් එකේ. හරිද? ඒ කියන්නේ දැන් ලංකාවේ තමයි සාමාන්‍ය PDF 10ක් 12ක් කෙරිලා ඇත්තේ. ඉන්දියන් එකේ යුරෝපා එකේ ළමයි PDF දෙකක් විතර චූටි දේවල් කීපයක් තියෙනවා. ඒ නිසා මේ සති අග රචනා සති මැද MCQ හැමෝටම දැන් පේපර් පන්ති ළමයින්ටත් හම්බ වෙනවා. එතන මොකද්ද වෙන්නේ කියලා මම කියන්නම්කෝ. සති අග රචනා කියන ළමයි සතිය හැමදාම සෙනසුරාදා රැයට මම ඔයාලට පාඩම් වලට අදාළව ප්‍රශ්න සෙට් එකක් දෙනවා. ඒ ප්‍රශ්න ටික ලියන්න ඕනේ. හරිද?
සති මැද MCQ කියන්නේ සතිය මැද මම ඔයාලට MCQ 20ක් දෙනවා කරන්න. ඒ ටික කරන්න ඕනේ. හරිද? ඔන්න ඔය දේවල් ටික ළමයි මම සාකච්ඡා කිරීම කරනවා මොකේද? පේපර් පන්ති. හරි. ඔය සතියක රචනා සති මැද MCQ ළමයි සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් ගත්තොත් වෙන PDF 50 විතර තියෙනවා. සති මැද MCQ PDF 50ක් විතර. සතියක රචනා 50ක් විතරනවා. හරි. ඉතින් ඔය සීරම ටික මේ පේපර් පන්තිය මම ඔයාලට වීකෙන්ඩ් එකේ සහ සති මැද සතිය බදාල් දවස් දෙන්නේ සති මැද MCQ ටික සතිය මැද ටික කරන්න දෙන්නේ සතියක ටික සතිය සෙන්සෝදරයට දෙන්නේ ඒ ටික ළමයි දෙනවා දීලා කරවලා එක දෙයක් ඔය විශේෂම රචනා ටික ළමයි මම ගෙන්නගෙන බලනවා මම මගේ ෆෝන් එකට ගෙන්නගෙන මම WhatsApp නම්බර් එකක් තියෙනවා කියලා ওই නම්බර් එකට මම ඔය ටික ගෙන්නගෙන බලනවා හරිද සහ ඔය ටික කොහොමද ලියන්නේ දැන් අඩුපාඩු මම තනියම කියන එක හරි. නමුත් පොදුවේ ළමයි MCQ ටික සාකච්ඡා කරන්න අවශ්‍යයි එක තියෙන සතියේ MCQ 20ක් නේ. ලංකාවේ කියන කෙනෙක්ට 20ක්. ලංකා යුරෝපියන්ට MCQ 20ක්. එනිසා ළමයි ඔය MCQ ටික සාකච්ඡා කරනවා. ඒ සතියේ ළමයි මේ PDF ටිකත් සාකච්ඡා කරනවා පේපර් පන්තියේදී. හරිද? එතකොට ඒක ලංකා ඉන්දියන් කොහොමද කරන්නේ? යුරෝපාවල් ටික කොහොමද? ඒක ළමයි මම බෙදලා කරන්නම්. පන්ති අපි යන හැටියට කරන්නේ. හරිද? ඒ කියන්නේ දැන් මුලින්ම ඇත්තටම මුල් මාසෙ දෙක මුල් මාසෙ හමාර වැඩිපුරම මම කරන්නේ ලංකා ටික. මොකද මූලාශ්‍ර පාඩම, භූගෝලීය පීඩියම් පාඩම, ජනාවාස පාඩම ඒ ටික තමයි ඉවර කරලා දාන්න ඕනේ. ඊට පස්සේ තමයි මම සැප්තැම්බර් මාසෙ වෙයි අපි ලංකාවේ රජරට පාඩමේ සතියක රචනා සතිමද MCQ ටික පටන් ගන්න. ඊට පස්සේ ළමයි ඉන්දියාවේ මූලාශ්‍රත් යුරෝපාවල පළවෙනි පාඩමෙන් PDF ටික පටන් ගන්න ලබන මාසේ මැද අග විතර වෙයි. ඒතර මුලින්ම කරන්නේ ලංකාවේ මුල් පාඩම් 3 ආවරණය කිරීම සතියක රචනා සතිමද MCQ PDF හරහා. හරිද? ඒතර ඔයාලා ඒ ටික කරලා එන්න අවශ්‍යයි. පේමන්ට්ස් කරපුවාට මම සේරමයේ ඩොකියුමන්ට්ස් ටික ලබා දීම සිද්ධ කරනවා. හරිද? ඒතර එකක් අපේ පේපර් පන්තියේ මෙන්න මේ දේවල් ටික වෙනවා. මේක විභාගයේ දක්වාම වෙනවා ඈ. තේරුණාද? ඒ කියන්නේ ඔයාලට දැන් කියන්න බෑ සර් හැමදාම එහෙම නෑ. මේ ටික විභාග දක්වා වෙනවා. ඒ කියන්නේ අවුරුද්දක් මේ අපේ වැඩසටහන යන්නේ ළමයි. විභාග දක්වා වෙනවා. මොකද හේතුව මේකේ ඊළඟ කෑල්ල. මේ පන්තියේ ඊළඟ කෑල්ල තමයි ළමයි ඊළඟ වැදගත් දේ. දෙවෙනි එක ළමයි මම ඔයාලට මේක ළමයි පාස් පේපර් ඩිස්කෂන් එකක් කරනවා. පාස් පේපර් ඩිස්කෂන් එකක් කරනවා. ලංකා ඉතිහාසයේ අතන මේ පාස් පේපර් ඩිස්කෂන් එක ළමයි MCQ තමයි සාකච්ඡා කරන්නේ. හොඳට මතක තියාගන්න. මේකේ රචනා පාස් පේපර් ඩිස්කෂන් වලදී රචනා ප්‍රශ්න කතා කරන්නේ සතියක රචනා සතිමද MCQ වල තමයි රචනා ප්‍රශ්න කතා කරන්නේ. රචනා ප්‍රශ්න ඇත්තටම බර පන්තියෙන් කතා කරන්නේ රිවිෂන් පන්ති. දැන් මෙතන මම ඇත්තටම පාස් පේපර්ස් වල MCQ තමයි ගන්නෙ. පාස් පේපර් MCQ වල ළමයි මම සාකච්ඡා කරනවා ලංකාවේ 2004 ඉඳලා 2026 දක්වා තේරම ටික. ඉන්දියාවේ 2004 ඉඳලා ළමයි 2026 දක්වා තේරම. යුරෝපාවල ළමයි 2011 ඉඳලා 2026 දක්වා තේරම. MCQ ටික ළමයි සාකච්ඡා කරනවා. මෙන්න මේක ඊට පස්සේ වෙනවා. මේක ඊට පස්සේ වෙනවා කියන්නේ ඇත්තටම මේක ළමයි මේ පාස් පේපර් ඩිස්කෂන් එක මම පටන් ගන්න ලබන ජනවාරි වල විතර. ලබන ජනවාරි වල විතර. මොකද හේතුව ඔයාලට මම මගේ තියරි පන්ති වලත් මගේ රිවිෂන් පන්ති වලත් ඇත්තටම 12 වසරවත් ළමයි ආවරණය කරලා තියෙන්න ඕනේ මේකට බහින්න. ඒ නිසා තමයි මම පොඩ්ඩක් මේක පරක්කු කරන්නේ. හරිද? කොහොම හරි ඔයාලට පේපර් ක්ලාස් එකේ මෙන්න මේ වැඩ දෙක වෙනවා. මොකද්ද? සතියක රචනා සතිමද MCQ PDF ටික දිනවා. ඒ ටික සාකච්ඡා කිරීම කරනවා. PDF 50 විතර කතා කරනවා. කියන්නේ සාමාන්‍ය රචනා ප්‍රශ්න වලින් ගත්තොත් එමෙමයි. ඉතින් රචනා ප්‍රශ්න මම සාකච්ඡා කරයි. මේ ලංකාවේ ඉඳන් යුරෝප් වලම රචනා ප්‍රශ්න 300ක් වත්. MCQ ගත්තොත් එහෙම ළමයි MCQ කතා කරයි. ලංකාවේ ඉඳන් යුරෝප් තුනෙන්ම MCQ 1500ක්. හරි. මේව නැතුව මේ ටික නැතුව මේක නැතුව දැන් මෙතන MCQ කතා කරන අවුරුදු කීයකද? අවුරුදු බර ගන්න අවුරුදු 20 22 විතර නෑමයි. අවුරුදු 20 MCQ 800ක් 1000ක් විතර ළමයි. MCQ මෙතනම මේ පන්ති අස්සෙම කතා කරනවා ළමයි MCQ 4000ක් ඈ. දැන් හිතන්න එපා MCQ 4000ක් අම්මට සිරි ලොකුයි නෑ ඒගොල්ලෝ. මේ කෙරීගෙන යයි. අවුරුද්දක් තියෙනවනේ. ඔය ටික හැමීට තුනී වෙවි යයි නෑ. තුනී වෙවි යයි. ඉතින් හොඳට මතක තියාගන්න මේ ටික කෙරෙනවා පන්තියේ පාස් පේපර් වලට අපි දැන් මත තියන්නේ ඒක නෝට් කරලාම තියාගන්න ළමයි ජනවාරි තමයි අපි පාස් පේපර් වලට අත තියන්න ගන්නෙ
මොකද හේතුව ඒ වෙද්දි මම තියරි පන්තිල රිවිෂන් පන්තිල 12 වසරේ සිලබස් ආවරණය කිරීම කරනවා. ඒ නිසා එතකම් මම කරන්නේ මේ සතියක රචනා සතිමද MCQ කොටස් ටික තමයි කරන්නේ සහ ඇත්තටම මෙතනින් පස්සේ සතියක රචනා සතිමද MCQ මම කරනවා කතා කරනවා. නමුත් ප්‍රධාන වශයෙන් මෙතන ළමයි මේ ප්‍රෝග්‍රෑම් එකේ මගේ මුල් අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ළමයි ටාගට් එක තමයි මෙන්න මේ ටික හදන එක. හරි. ඔයාලගේ දේවල් කීපයක් අපි අර පාස් පේපර් වලට බහිද්දී ඔයාලගේ හදන දේවල් කීපයක් තියෙනවා. තාම ගොඩක් කට්ටිය දන්නේ නැහැ ළමයි රචනා ප්‍රශ්න ලියන්න. රචනා ප්‍රශ්න ලියන්න. ලියන්න. හරි. සිතියම් ලකුණු කිරීම. සිතියම් ලකුණු කිරීම. හරිද ළමයි? MCQ කොහොමද කරන්නේ? කොහොමද අඳුරගන්නේ සහ කරන්නේ? ඔය ටිකනේ ප්‍රශ්න ටික තියෙන්නේ දැන්. ඔය තමයි විභාගෙට අහන්නේ. රචනා ප්‍රශ්නයි සිතියම් ළමයි MCQ නේ විභාගෙට අහන්නේ. එතකොට මම ඇත්තටම මේ පේපර් ක්ලාස් එකේ වලට කරන්නේ රචනා ප්‍රශ්න ලියන්න හුරු කරනවා. දැන් ඔයාලා බලයි සර් කොහොමද රචනා ප්‍රශ්න හුරු කරන්නේ මේ ඩිස්කස් කරලා. අහන්නකො. හැමදාම පන්තියේ විනාඩි 45ක් අරගෙන මම ළමයි ඔයාලගේ කැමරා ඔන් කරලා හොඳේ. ඒ ප්‍රශ්න ලියන ටයිම් එකට ළමයි කැමරා ඔන් කරලා හරියට ටයිම් එක අරන් අපි ලියනවා ප්‍රශ්න. දැන් මම කිව්වනේ පේපර් පන්ති එහෙම තමයි වැඩ වෙන්නේ. හරිද? ඒකින්ද ගෙදර මොනවා හරි තැනක් ඔය පිටියක් මුල්ලක් හරි පැදුරක ඉඳන් හරි කවන්නේ ළමයි ලියන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳ ඒක අවුලක් නැහැ. කොහොම හරි පිටියක් මේ වෙන්න ෂේප් කරගෙන ඉඳ තියෙන තැනක. අවුලක් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒතර හිතන්න එපා. හරිද? හිතන දෙයක්වත් නැහැ. අපි ළමයි කැමරා ඔන් කරගෙන ලියනවා. ප්‍රශ්න ලියන වෙලාවට අනිවාර්යෙන් කැම් එක ඔන් කරලා ඉතුම තමයි. ඒකේ ආයේ දෙකක් නැහැ. එහෙම නැත්නම් කෙලින්ම රිමූව් කරලා දෙනවා පන්ති. ගන්න හතරමයි මේ හොඳේ. හතරමයි මේ ගන්නෑ. මම මේ විලාසනින්ම කියන්නේ මේ පීප පන්තිය වෙන්න ඕනේ පිළිවෙල. ඒක මම මේ පාර දැන් මෙච්චර කල් මම ඇත්තටම ළමයි කැමරා ඔන් කරලා එහෙම කරේ නෑ. නමුත් එහෙම නොකර බෑ ඔයාලට. එහෙම නැත්නම් ඔයාලා කරන්නේ නැහැ. එඳා මම හැමෝම කරන්න අවශ්‍යයි සහ අනිවාර්යෙන් එන්න අවශ්‍යයි. පීප පන්ති එන්න අවශ්‍යයි. ඒ පන්ති එන්න අවශ්‍යයි අනිවාර්යෙන් එන්න. මොකද මම ඔයාලට මේ මාස 5 ගන්නකො ළමයි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ඔය ටිකේ ළමයි ඔයාලට කොහොමද රචනා ප්‍රශ්න ලියන්නේ? ටයිම් එකට කොහොමද ලියන්නේ? අපි ක්ලාස් පේපර්ස් වලට බහිදි ළමයි ටයිම් එකට ප්‍රශ්න ලියන එක අනිවාර්ය වැදගත්. පේපර් එකේ කාල කළමනාකරණය කරගන්න. මොකද ළමයින්ට A level කරන ළමයින්ට තියෙන ප්‍රශ්නේ දැනුම නැතිකම නෙවෙයි. කාලය මදිකම. කාලය කළමනාකරණය අවශ්‍යයි. මේක පුරුදු කරනවා ඉතින්. තිතියම් මාක් කරන පන්ති ඇතුළේ. MCQ කොහොමද හිතන්නේ thinking pattern එක කොහොමද අඳුරගන්නේ? මේ හරි වැදගත්. හරිද? ඒ කොහොමද කරගන්නේ කියන කාරණාව මම කතා කරනවා. ඒ නිසා ළමයි ඔයාලට මම මේ ටික මේ සත්‍යය රචනා සතිමද MCQ මගේ PDF set එකත් එක්ක මගේ මේ ප්‍රශ්න ගොන්නත් එක්ක ළමයි මම ඔයාලට මේ මාස ටිකේ මෙන්න මේක හුරු කරනවා. මේ ටික හුරු කරලා තමයි මම ඔයාලට කියන්නේ past paper discussion එක. ඔන්නව තමයි ළමයි අපේ වැඩ ටික තියෙන. ඒතර දවසට අනිවාර්යෙන්ම සත්‍යය රචනා සතිමද MCQ සාකච්ඡායි මේවා. දවසට ළමයි මැප් එකක් මාක් කරනවා. උදේ මම හිතුවා දවසට අනිවාර්යෙන් මෙන්න මෙඩික් කරනවා. හොඳේ. සාමාන්‍ය අපි දවසේ කරන වැඩ ටිකත් අපි තේරුම් ගන්න බෑ පන්ති. අපි දවසට සාමාන්‍ය ළමයි ඔයාලට PDF වශයෙන් ගත්ත සතියක රචනා සති අග රචනා හෝ මැද MCQ කියන මේ PDF ටිකක් කරනවා. PDF එකේ ප්‍රමාණය අනුව ඒක විදිහ අනුව ඒක අඩු වැඩි වෙන්න පුළුවන් PDF කරනවා. දවසට ළමයි මැප් එක මාක් කරනවා. මැප් එකක් මාක් කරනවා අනිවාර්යෙන් මගෙත්. හරිද? ඊට පස්සේ ළමයි තව දෙයක් ළමයි මගෙත් එක්ක ඔයාලා රචනා ප්‍රශ්නයක් ළමයි හැමදාම ලියනවා. ඔන්න ඔය ටික අපි පේපර් පන්තියේ අඛණ්ඩව කරන් යනවා. ඒ හින්දා ලබන ඉරිදා සිට ළමයි මේ වැඩ ටික අපි කරනවා. ඒතර ඔයාලා පේපර් පන්තියට එද්දි අපි ඔය දීපු PDF ටික කරලා වැඩ එක කරලා මෙන්න අවශ්‍යයි සහ හැමදාම මම දෙන සතියක රචනා සතිමද MCQ මේ මම දෙන වැඩ ටික තියෙනවානේ. ඒ දෙන ටික ඔයාලා අනිවාර්යෙන්ම කරලා මට ඉරිද රෑ වෙද්දී වන්න අවශ්‍යයි. හරිද? කොහොමද ඉස්සරහට ඒ ටික එවන්නේ? ඒ කාරණා ටික මම ඔයාලට අර මුදල් ගෙවලා පන්තියට රෙජිස්ටර් කරන ළමයින්ට වෙනම වීඩියෝ එකකින් මම ලබා දෙනවා. හරි. වෙනම වීඩියෝ එකකින් පේපර් පන්ති අර රෙජිස්ටර් වුණාට පස්සේ වෙන්නේ මොකක්ද කියන කාරණාව වැඩ පිළිවෙල මම ලබා දීම කරනවා අපේ ප්ලෑන් එක. නමුත් අර පොදුවේ මම සෙමිනාර් එකේ කියන්නේ මෙන්න මේ ටික දවස් ගානේ අනිවාර්යෙන්ම සිද්ධ වෙනවා. හරිද? ඒ නිසා ළමයි අපිට වර්ෂයක් තියෙනවා අවුරුද්දක් තියෙනවා අපිට කාලය ඇති අවුරුද්දකට අවුරුද්දක් නෙවෙයි මාස 11ක් විතර තියෙන්නේ. හරියට මේ ට්‍රැක් එකේ ගියොත් එහෙම ළමයි
ඔයාලා අසීමිත MCQ ප්‍රමාණයක් අසීමිත රචනා ප්‍රශ්න ප්‍රමාණයක් කරනවා සහ දැන් තියාම රචනා ප්‍රශ්න ලිවීම සිතියම් ලකුණු කිරීම MCQ වලට හුරු වීම ළමයි සිද්ධ කරනවා. හරිද? එතකොට ඔය දේවල් ටික අපි ඔළුවේ තියාගන්න අවශ්‍යයි. ඔය ටික අපි ඔළුවේ තියාගන්න අවශ්‍යයි ප්‍රධාන වශයෙන්. හොඳයි. දැන් ළමයි ඊළඟ කාරණා. ඊළඟ කාරණා. ඔයාලා දැන් සතිය ගානේ ප්‍රශ්න ලියනවනේ. සතිය ගානේ මම ප්‍රශ්න ටික ඔයාලා ලියනවනේ මෙන්න මේවා කියලා අපි ප්‍රශ්න ලියනවනේ. ඒ ලියන ටික ළමයි මට ඒ වෙන නම්බර් එකට එව්වට පස්සේ අනිවාර්යෙන් ඉරිදා රෑගෙදි මට ප්‍රශ්න එවන්න ඕනේ. මේ නම්බර් එකට ඉරිදා රාත්‍රියේදී ඉරිදා වෙද්දී ඉරිදා රෑට තේරම ටික ඔයාලා ගෙදරදී කරන ගෙදර වැඩ ටික මට එවන්න. මම ඒවා බලනවා. සහ වැදගත්ම දේ පන්තියට ඇවිල්ලා මේ දේවල් ටික හරියට කරගන්න කියලා පන්තියට ඇවිල්ලා හරියට මගෙත් එක්ක කතා කරලා කරන්න අවශ්‍යයි. ඔයාලා මේ ඔය අපේ තියෙනවා ළමයි YouTube channel එක history with චන්දිම. ඒ YouTube channel එක මගේ ළමයි තියෙනවා WhatsApp channel එක. ওই දෙක අනිවාර්යයෙන්ම follow කරලා subscribe කරලා තියාගන්න. ওই දෙක අනිවාර්යයෙන්ම follow කරලා subscribe කරලා තියාගන්න. මොකද හේතුව ඔය මේ ළමයින්ට දැන් YouTube එකේ නම් මම ඔයාලගේ රෙකෝඩින් දීම සෙමිනාර් කිරීම වගේ දේවල් සාමාන්‍යව ඒවා දාලා තියෙනවා. ඊට පස්සේ මේ WhatsApp channel එකේ මම daily ඔයාලට දානවා හැමදාම MCQ පහක් රචනා සිතියම් වගේ දේවල් සහ ෂෝට් නෝට් වගේ දේවල් වලම. ඒ හින්දා මේ ඔයාලා අනිවාර්යයෙන්ම මේ WhatsApp එකයි YouTube එකයි follow කරලා තියාගන්න. WhatsApp එකයි YouTube එකයි ඔය දෙක follow කරලා තියාගන්න. එතන subscribe කරන්න history channel කියලා ඒක ළමයි follow කරලා තියාගන්න. ඔය ටික පන්තිරේදී අනිවාර්යෙන් කරලා තියාගන්න අවශ්‍ය වෙනවා. හරිද? ඊට පස්සේ payment details කොහොමද සල්ලි ගෙවන්න කියන කාරණා. සල්ලි ගෙවන ආකාරය සම්බන්ධයෙන් අපේ කෝඩිනේටර් එකකින් විස්තර ගත්ත හැකි 0.1.978යි 93.28 ඕනෑම අවස්ථාවකදී WhatsApp හෝ normal මාර්ගයෙන් කෝඩිනේටර් හෝ මාව ළමයි මේ අංකයෙන් සම්බන්ධ කරගන්න පුළුවන් payment details ළමයි ලබා දෙයි. අනෙක් කාරණාව හැම මාසෙම ළමයි 15 වෙනිදාට පෙර ඔයාලගේ පන්ති ගාස්තු ගෙවන්න ඕනේ. හරිද? 15 වෙනි පස්සේ ලින්ක් හම්බ වෙන්නේ නැහැ. යම් හේකින් 15 වෙනි පස්සේ ලින්ක් අවශ්‍ය නම් ඒ ළමයා විශේෂයෙන් කියනෝනේ සර් මේ හේතුව මත මොකද දෙමාපියන් සමහරගේ පඩි හම්බෙන්නේ මාසේ අගනේ. ඒ වගේ අවස්ථාවක් කියනලු සර් ආවල් දවසේ පේමන්ට්ස් කරන්නම් කියලා. ඒ ඇරෙන්න මෙහෙන් ඔයාලා ළමයි කෝඩිනේටර් වලගෙන් වැඳ එන්නේ නැහැ මුදල් ලබා ගන්න. හොඳට මතක තියාගන්න. හරිද? 15ට පෙර මුදල් ගෙවීම අවශ්‍යයි. එහෙම වුණොත් තමයි ලින්ක් හම්බ වෙන්නේ. යම් හේතුවක් මත පරක්කු වෙනවා නම් ඒක කියන්න අවශ්‍යයි. මම කෝඩිනේටර්ස්ලා මම දැනුවත් කරලා තියෙන එහෙම අවශ්‍ය නැහැ. ඒ දවසේදී ගෙවීම කරන්න ඕනි. එහෙම නැත්නම් රෙකෝඩින් ලබා දීම සහ ලින්ක් ලබා දීම නතර වෙන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. මේ ප්‍රශ්නයක් තිබ්බොත් මගෙත් ඒක කතා කරන්න ඒක අවුලක් නැහැ. නමුත් පොදුවේ සීන් එක ඔන්න ඕක. හරි. ඊට පස්සේ ඔයාලට මතක් කරන්න අවශ්‍යයි අපේ YouTube channel එක පැත්තේ යන්න ඕනේ. මේ YouTube channel එක පැත්තේ ළමයි යන්න. ගිහිල්ලා මෙන්න මේ කියන රෙකෝඩින්ග්ස් ටික බලන්න ඕන. මම මේ කියන රෙකෝඩින්ග්ස් ටික පොඩ්ඩක් බලන්න. බලන්න කියන්නේ මේ වැඩක් නැති වෙලාව කොහේ නාන වෙලාවක හරි කමන්නේ නැහැ නම යෝක නිකන් දාගෙන අහන්න. YouTube එකට ගිහලා මෙන්න මේ වීඩියෝස් ටික බලන්න. එකක් ළමයි කියන ඔයාලගේ ලංකාවලයි ඉන්දියන් වලයි යුරෝප් වලයි සිලබස් එක. ඔන්න ඔක බලන්න. හරි. ඊට පස්සේ තව ළමයි තිබෙනවා පාඩම් කරන ආකාරය කියලා. පාඩම් කරන ආකාරය කියන ළමයි වීඩියෝ එක. ඒ පාඩම් කරන ආකාරය කියන වීඩියෝ එකේ ඔයාලට ඉතාම පැහැදිලිව කොහොමද පාඩම් කරගන්නේ කොහොමද වැඩ කරගන්නේ කියන ආකාරය මම විස්තර කරලා තියෙනවා සහ එතන මගේ පන්ති වලත් ඕවා මම කතා කරා. හරිද? ඊට පස්සේ ගත්තොත් එහෙම ළමයි තව ඔයාලට මම මේක දාලා තියෙනවා මේ වීඩියෝ එකක් අපරක් දෙන්න මම බලලම කියනවා.
වැදගත්ම දේ ළමයි පේපර් එක හැදෙන හැටි. පේපර් එක හැදෙන හැටි. පේපර් එක හැදෙන හැටි. ඒ ලෙවල් ළමයි පේපර් එක. ඒ ලෙවල් ඉතිහාසයේ පේපර් එක හැදෙන හැටි. අනිවාර්යෙන් අනේ ළමයි ඔයාලා පන්තියට එද්දි හරිද මම ලින්ක් දාලා තියන්නම් ඔයාලට. මෙන්න මේක බලලා ඉන්න. පේපර් එක හැදෙන හැටි වීඩියෝ එක මම ඒක දාලා තියන්නම්. මොකද මම මේක ආයේ පන්තියට ඔයාලගේ කාලය අරන් කියවන එක අපරාධේ. මම නිසා තමයි YouTube වීඩියෝ එකක් හදලා මම දාලා තියෙන්නේ. මෙන්න මේක තමයි බලන්න. ඒ ලෙවල් පේපර් එක හැදෙන හැටි. මේ ටික තමයි බලන්න සාමාන්‍ය ඔයාලට කර අපේ වැඩ අතර ඔයාලගේ විෂය පිළිබඳව ඔයාලා මොකද කළ යුත්තේ කියන කාරණා පිළිබඳව ඔයාලගේ පේපර්ස් පිළිබඳව අවබෝධයක් අනිවාර්යෙන් එන්න. ඒක අරන් එන්න අවශ්‍යයි. ඒක අරගන්න අවශ්‍යයි. මම මේක ඔයාලට දාන්න. කම්පියුටර් රෙජිස්ටර් එකේ මම කොහොමද මේ ලින්ක් එක දෙනවා අනිවාර්යෙන් බලන්න කියලා. හරිද? සහ වෙනම ළමයි පේපර් පන්ති දැන් මගේ තියරි පන්ති වල ළමෙක් වුණත් මේ පේපර් පන්ති ළමයි වෙනම පන්තියක් වශයෙන් යන්නේ. ඒ නිසා අනිවාර්යෙන් ළමයි ඔයාලා පේපර් පන්තිට අදාළව ගන්න ෆයිල් දෙකක්. නැත්නම් ෆයිල් දෙකක්. ලංකා එකයි ඉන්දියන් හෝ ළමයි යුරෝපා එකයි. හරි. ඒකේ දාගන්න ඉස්සරහා පේපර් ක්ලාස් කියලා. පේපර් ක්ලාස්. හරි. පේපර් ක්ලාස් එක දාගන්න. දාලා ඔයාලා කරන සතියක රචනා ඒවා සතිමැද MCQ ඒවා ඊට පස්සේ ළමයි ගත්තොත් එහෙම වෙන මොනවා හරි ඒවා සිතියන් වල මේ සේරම මේක අස්සර ඔබලා තියාගන්න. සියල්ලම මේක අස්සර ඔබලා තියාගන්න. හරිද? මතක තියාගන්න ඔයාලා පේපර් ක්ලාස් එකදී මෙන්න මේ දේවල් ටික ළඟ තියාගන්න අවශ්‍යයි. මට කියන්න එපා අරක නෑ මේක නෑ මේක නෑ අරක නෑ කියලා. හරිද? මම මේ බෝඩ් එකේ ලියමින් අර ප්‍රයිමරි පන්තියක් වගේ මම මේ වලට මේ ටික ආය ආය දෙන්නේ මේ ටික අවශ්‍යයි ඉඳලා. ඔයාලා ළමයි පන්තියට එද්දි මට කියන්න එපා සර්ලා ලියන්න කොළ නෑ කියලා. හරිද? LMS එකේ තියෙනවා ඔයාලට අවශ්‍ය කරන සිතියම් එහෙම මන් දාලා එහෙම නැත්නම් මම එවන්නම්. හරිද? අර කඩේ දින සම්මාන සිතියම් එහෙම ගන්න එපා. හොඳේ. අපේ පේපර් අපේ සිලබස් එකට දාලා සිතියම් ඕනේ. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලා ලංකා ඉන්දියන් ඊට පස්සේ යුරෝප් නා යුරෝප් මැප් ළමයි print කරලා අරගෙන තියාගන්න. දැන් 50 මැප් 40ක් 50ක් 100ක් වුණත් කමන්නේ print කරලා තියාගන්න. ඊට පස්සේ මේ රචනා ප්‍රශ්න ලියන්න. රචනා ප්‍රශ්න ලියන්න ළමයි කොළ අවශ්‍යයි. මේ සතියක රචනා සතිමැද MCQ PDF ඔයාලා print out නොගත්තත් ප්‍රශ්නයක් නැහැ. කැමති නම් ඔය MCQ සතිමැද MCQ එක PDF එකක් අරන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අතින් ලියලා හරි නැත්නම් PDF එක බලාගෙන හරි ඔයාලට උත්තර මාක් කරගන්න පුළුවන්. ඒකේ අවුලක් නෑ. ඒක print out ගන්න ඕනිම කියලා එකක් නෑ. හරිද? මම නමුත් ඒක PDF වශයෙන් දෙන්නේ බෑ. කැමති නම් print out ගන්න පුළුවන්. අකමැති නම් ළමයි print out නොගෙන ඉන්න පුළුවන්. කොහොම හරි ඔයාලා මගේ පන්තියට එද්දි හරිද? මෙන්න මේ ටික සහ ළමයි ෆයිල් කවර් දෙකක් අවශ්‍යයි. ෆයිල් කවර් දෙකක් අවශ්‍යයි. එකක් ළමයි ලංකාවේ අපි කරන වැඩ දාන්න, අනික ළමයි ඉන්දියාවේ හෝ යුරෝප්පාවල අපි කරන වැඩ ටික දාන්න. ඔන්න ඔය ටික අනිවාර්යෙන් කියනකොට ලබන ඉරිදා රාත්‍රී 9:00ට මම පන්ති පටන් ගද්දි ඔයාලා අනිවාර්යයෙන්ම ළමයි මැප් සෙට් එක print out කරලා තියාගන්න. රචනා ප්‍රශ්නයක් දෙනවා නම් කොළ ළඟ තියාගන්න. කොළ කියන්නේ මේ අර ලුස්කැප් කොළ. හරි ඒකම ඕනේ නෑ. නමුත් ඉතින් අර විභාග කොළ තිබ්බොත් හොඳයි. මුලින් නම් හුරු වෙන්න. එහෙම නැත්නම් ඔය මේ කැලෙන්ඩර් කොළයක් හරි කමන්නේ ගන්න. ඔය පන්තියකින් මෙතන ලීෆ්ලට් සෙට් එකක් හරි කමන්නේ නෑ මුලින්ම ලියන්න. හරිද? ඉතින් ගෙදරට යන අවශ්‍ය ලෙස වියදම් කරන්න එක වියදම් කරන්න පුළුවන් නම් ඕකේ. බැරි නම් ඉතින් ඔය මොන හරි පරණ කොළේ පොත කොළ හරි ගන්න. ආර්ථික වශයෙන් අපි හැමෝටම අමාරුයිනේ. ඒ නිසා ෆයිල් කවර් දෙකක් ළමයි අනිවාර්යෙන් ගන්න. පේපර් ක්ලාස් එකට ඔය ටික තියාගන්න. මොකද හැමදාම ළමයි පන්තිය මම MCQ කතා කරනවා, රචනා ප්‍රශ්න කතා කරනවා. මැප් මාක් කරන ඊළඟ වැදගත් කාරණාව ළමයි. හැමදාම මම ළමයි ප්‍රශ්නයක් ලියනවනේ. ප්‍රශ්නයක් ලිවීම කරනවා. ඔය ප්‍රශ්නේ මොකක්ද කියන එක ඔයාලාට මම දැන් අද කියන්නම් මේ ලබන සතියේ මම ලියන්නේ මොන ප්‍රශ්නද කියලා පන්තියේ. එහෙම නැත්නම් සාමාන්‍ය පන්ති වලදී මම කියනවා ලබන සතියේ මෙන්න මේ හවල් රචනා ප්‍රශ්න ලියන්න කියලා. හරිද? එහෙනම් මේ පාඩම රචනා මේ පාඩමෙන් තමයි ලියන්නේ කියලා මම කියනවා. එහෙනම් ඒක බලන්න ප්‍රශ්නේ කියන්න පුළුවන්, පාඩම කියන්න පුළුවන්. එහෙනම් ඒකට ලෑස්තිලා එන්න. ඒ කියන්නේ මම නොකිය දෙන්නේ නැහැ හොඳේ. නොකිය දෙන්නේ නැහැ ලියන්න. නම් ප්‍රශ්නේ මොකක්ද කියලා අන්න ලියන ආකාරයට මම කියලා දීලා තමයි ප්‍රශ්න ලියවන්නේ. මම පාඩමක් කියලා කලින් ඔයාලට පාඩම් කරගන්න කියලා මෙහෙමයි. මම පාඩම කලින් කිව්වම මෙන්න මේ හවල් පාඩමෙන් තමයි ලියන්න කියලා ඔයාලම ඒක පාඩම් කරගන්න ඕනේ. ඊට පස්සේ පන්තිලට පස්සේ මම ප්‍රශ්න ලියන්න කලින් විනාඩි 5ක් 10ක් කරන් ප්‍රශ්න ලියන හැටි කියලා දෙනවා. මේවා ලියන්න මේ කරුණු තියෙන්න ඕනේ කියලා. එහෙම කියලා තමයි ළමයි මම ප්‍රශ්න ලියන්න දෙන්නේ.
ඒ නිසා මම අද කියන්නම් මේ ලබන සතියේ මෙන්න මේ ප්‍රශ්න ලියවන්න කියලා. ඔයාලා එද්දි පාඩම් කරලා එන්න අවශ්‍යයි. යම් හේකින් මට කියන්නම් පුළුවන් මම අහගන්න සර් අද මොකද්ද ප්‍රශ්නේ කියලා. නැත්නම් මම කමියුනිටි එකට හරි දානවා. කමියුනිටි එකට හරි දානවා. එතකොට ළමයි එහෙම තමයි වැඩ වෙන්නේ. පන්තියේ හෙට ලියන ප්‍රශ්නේ මම හරි කියන්නේ ලබන සතියේ ලියන ප්‍රශ්නේ මම මේ සතියේ කියනවා. හරි. දැන් මම ඔයාලට මෙතනම කියන්නම්කෝ ලබන සතියේ අපි මොකද්ද ලියන්න කියලා. ලබන සතියේ අපි ළමයි ලියන්නේ මහා වංශයෙන් ප්‍රශ්න. හරිද? මහා වංශයෙන් ප්‍රශ්න. මහා වංශයෙන් ප්‍රශ්නයක් තමයි මම ලබන සතියේ ලියන්නේ. පාඩම් කරලා ඉන්න මහා වංශය සම්පූර්ණ. හරි. ඊට පස්සේ අනික් කාරණාව කොහොමද පන්තියේ PDF link ඔයාලට එන්නේ කියන එකනේ. දැන් ඔය තියරි පන්ති ළමයි එහෙම තේරුම් ගන්න ළමයි මේ දැන් තියරි පන්ති ළමයින්ට එහෙම නම් මම ඉන්බොක්ස් තමයි තියරි පන්ති සමහර ලින්ක් එන්නේ සාමාන්‍ය ඒ සිස්ටම් එක ඔයාලට යනවා. නමුත් පේපර් ක්ලාස් එකේ අර අපේ අනිත් ළමයින්ටවත් කිසිම කෙනෙක්ට ළමයි ඉන්බොක්ස් එකට එන්නේ නැහැ කිසිම විස්තරයක්. ඔයාලට වෙනම පේපර් ක්ලාස් කියලා ස්ථිර පර්මනන්ට් ළමයි කමියුනිටි එකට ඔයාලා එක් කරනවා. හරිද? ඒකට තමයි ඔයාලගේ ක්ලාස් එකේ විස්තර PDF හරිද දාන ළමයි අනිත් announcement මේ හැම දෙයක්ම දාන්නේ පේපර් ක්ලාස් කියන කමියුනිටි එකට. එතනින් තමයි ඔයාලගේ පේපර් ක්ලාස් එකේ හැම දෙයක්ම හම්බෙන්නේ. ඒ නිසා ළමයි හොඳින් මතක තියාගන්න මේ කමියුනිටි එක හොඳට අප්ඩේට් එකේ ඉන්න. හරිද? මම චෙක් කරනවා ඔයාලගේ මැසේජ් බලනවාද කියලා. මොකද හේතුව මට අකින් පස්සෙන් පන්න ඇගිල්ලෙන් යන අහන්න බෑ. මේක බලන්න කියලා. හරිද? තමන් ළමයි තමන් දැන් මම දන්නවා ඔයාලට ගෲප්ස් වැඩි ගෲප් ගොඩක ඉන්න පුළුවන්. ඒ වුණාට තමන් යන පන්තිය පිළිබඳව අප්ඩේට් එකකින් ඉන්න. හරිද? අර පින් කළා හරි වෙනම මොකක් හරි අර දාගෙන හරි මොකක් හරි මගුලක් කරගෙන තමන් යන පන්ති ටික එකේ විස්තර ළමයි තමන්ට පේන්න තියාගන්න හැම වෙලේම. දැන් ඔයාලා ගොඩක් වෙලාවට ගෲප් 50 100 ඉන්නවනේ. රටේ තියෙන ගෲප් වල හැම එකකින් ඉන්නේ. හරිද? නමුත් තමන්ට අදාළ ටික ළමයි වෙනම ආකයිව් කරලා හරි මොකක් හරි කරලා තියාගන්න. ඊට පස්සේ මේ පන්තිවල දාන අප්ඩේට් එකේ ඉන්න. හරිද? හැම පන්තිකම ගුරුවරු පස්සෙන් පන්න අහන්නේ නැහැ. එහෙම කරන්න බෑනේ. තමන් දැනගන්න ඕනේ තමන්ගේ වැඩේ කරගන්න. මගේ පන්තිය මම ප්ලෑන් එක තියෙනවා අපි වැඩ කරනවා. මම පස්සෙන් පන්න එඩිට් කරනවා ඒක හරි. නමුත් ළමයි මේකේ අර ලින්ක් එන්නේ අර විදියට කමියුනිටි කරා ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයාලා ඒක පිළිබඳව අප්ඩේට් එක ඇලර්ට් එකේ ඉන්න ඕනි. හරි මට කියන්නකෝ ඔය කතා කරපු දේවල් ටික පන්තිය පිළිබඳව පැහැදිලිද සහ ඔයාලට තියෙන ප්‍රශ්න මොනවද කියලා දැනගන්න. තාම මේ පේමන්ට් කරපු ගොඩක් අය කවුරුත්ම තාම පේපර් ක්ලාස් කමියුනිටි එකට ඇඩ් කරේ නැහැ. මොකද පේමන්ට් එක සැලලා ඉවරනකම් මම ඉන්නේ. දැන්ට ඔයාලට ටෙම්පරරි ගෲප් වලින් තමයි හම්බෙන්නේ ඉස්සර හොඳේ. ඇඩ් කරයි ඒවට. හරි. හැමෝම කියනකොට ළමයි ඔය කතා කරපු කාරණා ටික තේරුණාද පැහැදිලිද ඔය ටිකේ ගැටලුවක් ප්‍රශ්නයක් නැද්ද කියලා. සහ තියෙන ප්‍රශ්නත් අහන්නකො මොනවද කියලා. ළමයි තියෙන ප්‍රශ්නත් අහන්න මොනවද කියලා ඔයාලට තියෙනවා. ලබන සතියේ ප්‍රශ්න දෙන්නේ මූලාශ්‍ර මහා වංශය කොටසින්. ඔව් සතියක රචනාව සතිමද MCQ ටික මට කරලා එවන්න ඕනේ. ඒක කරලා එවන්න ඕනේ. ඒවා මට කරලා යන්න ඕනේ. අර ඉදිරියට යද්දි මට ඒවා එවන්න ඕනේ. මේ පේමන්ට්ස් කරපු ළමයින්ට මම වෙනම වීඩියෝ එකක් හදලා දෙන්නම්. අර පේමන්ට් කරපු අයට මේ පන්ති අර පේමන්ට් කරපු අයට ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක අදාළ විස්තර ටික දාලා එහෙම වීඩියෝ එකක් මම වෙනම දෙනවා පේමන්ට් කරපු අයට. හොඳේ.
ඔව් ඔව් මේ එන්නේ ඉරිදා ඉඳන් මේ ඉරිදා කියන ළමයි එන්නේ 16 නේද? අගෝස්තු 16 වෙනි ඉරිදා ඒ දවසක් එන්නේ ඉරිදා. ඔව් 16 ඉරිදා තියෙනවා. 16. මැප් ටික අපේ LMS එකේ තියෙනවා print out ගන්න පුළුවන් මම ඔයාලට දෙන්නම්. ඔයාලට මම දාලා තියන්නම්. LMS එකේ තියෙනවා මේ මැප් ටික print out ගන්න. මම දාලා තියන්න WhatsApp එකට. හරිද? එනේ මම ප්‍රශ්න තියෙන්නේ. තියෙනව අහන්න සේරම. ඔව්. රචනා ප්‍රශ්න ලියන්න තේරෙන්නේ නැහැ. අවුලක්ෂයන් රචනා ප්‍රශ්න ලියන්න ඇතරම තේරෙන්නේ නැති තමයි මම මේ පේපර් ක්ලාස් එකක් දාන්නේ. තේරුණාද දැන්? ඇතරම ඒක තමයි මම කියන්නේ දැන් අර මම මුලින්ම කිව්වේ ඒකයි. ළමයින්ට තාම හරියට රචනා ප්‍රශ්න ලියාගන්න තේරෙන්නේ නැහැ, දන්නේ නැහැ. මම ඒකයි මෙන්න මේ කොටස උගන්වනවා කියලා ඒ කොටස ගැන කියලා. ඒක දැන් ඔයාලා දන්නවා මහා අංශයෙන් ලියන්නේ. මහා අංශේ පාඩම් කරලා එන්න. ප්‍රශ්න කොහොමද ලියන්නේ, කොහොමද ලියවෙන්න ඕනි කියලා ලියන හැටි මම කියා දීලා පන්තිය ලියනවා. එතකොට තේරෙනවා. හරිද? පාඩම් කරනවා ලියන හැටි කියා දෙනවා ලියන. සහ මම බලලා ලකුණු දෙනවා. එතකොට ඔයාලට කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඔහොම තමයි පේපර් ක්ලාස් එකේ හදන්නේ එහෙමයි ඉතින්. ඔයාලව හදන්න බෑ පේපර් එලියන්න. හරිද? මම පන්තියේ කටින් කිව්වට හරියන්නේ නැහැ පේපර් ලියන්නේ මෙහෙමයි කියලා. එහෙම කරන්න බෑ. හරිද? පේපර් ලියන්නේ බෑ කරන්න. ඒ නිසා තමයි අර මම කලින් පාඩම කියලා ඔයාලට පාඩම් කරලා එන්න කියලා පාඩම් කරලා එන්න ඕනේ ඈ. හොඳට මතක තියාගන්න පාඩම් කරලා එන්න ඕනේ. ආයේ ගෙදරටලා උඩ බලන් හිටියා කියලා හරියන්නේ නැහැ. දැන් අපිම දන්නවා ළමයි අපිට බෑ කියලා. තේරුණාද? දැන් හරිද? ඔයාලා දන්නවා ඔයාලා තේරෙන්නේ නැහැ වට එක බෑ කියලා. ඒතර බැයි නම් අපි මොකද දන්නේ නැත්නම් අපි මොකද කරන්නේ? පාඩම් කරලා එන්න ඕනේ. මං කියන දේ අහන්න ඕනේ, ලියන්න ඕනේ, ඊළඟ මට එවන්න ඕනේ. එච්චරයි. එහෙම කරාම පොඩ පොඩ එක දවසෙන් හඳ පායයි. එහෙම එක දවසින් හඳ අල්ලන්න බෑ. හරිද? පොඩ පොඩ කරාම තමයි ඔක හරියන්නේ. පොඩ පොඩ අපි ස්ටෙප් බයි ස්ටෙප් යම් පාඩමෙන් පාඩම ළමයි අපි යම්. පාඩමෙන් පාඩම අපි ගියාට පස්සේ මේක ඕකේ වෙනවා. හොඳේ. ඒකේ ආයේ තර්කයක් නැහැ. මම ඔය රචනා ප්‍රශ්න ලිවීම සම්බන්ධයෙන් යුමින්දි වෙනම පන්තිය රචනා පේපර් පන්තියම කතා කරනවා. හොඳේ. හරිද? මම මේ ඔයාලට MCQ ටික දාන්නේ බදාදරයටනේ. ඒ ටිකයි සෙනසුරාදා රැට මම ඔයාලට දාන රචනා ටිකයි මට ඔයාලා එවන්න ඕනේ. ඉරිදා රැවෙත්. මගේ සතිය ළමයි වැඩ තමයි ඉතින් සතිය වැඩ තමයි මගේ ඉවර වෙන්නේ. හරිද? එතකොට ඔයාලා කරන MCQ ටිකත් රචනා ටිකත් මට මේ සතිය ටික මේ ඉරිදා වෙත් තියන්න. අර අපේ තීරි පන්ති වලට අදාළව තියෙන වැඩ ළමයි ඒ ෂෝට් නෝට් එකක් මට එදාට එවන්න ඕනේ. කොහොමරි මට ඉරිදා වෙද්දී මේ සතිය වැඩ ටික එන්න ඕනේ මගේ ෆෝන් එකට. ඒක තමයි සාමාන්‍ය සිද්ධිය සීන් එක. හරිද? පැහැදිලිද? තාම ප්‍රශ්න තියෙනවා. ඔය රචනා ප්‍රශ්න ලියන්න තියෙන හැඳින්වීම් සම්බන්ධයෙන් අනිත් දේවල් සම්බන්ධයෙන් මම ඒවා කතා කරනවා පන්ති හොඳ. ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒ සේරම කතා කරනවා පන්ති. එච්චරද ළමයි ප්‍රශ්න තියෙන්නේ? වෙන ප්‍රශ්න දෙනවා මයික් අන්මියුට් කරලා හරි අහන්න. අපේ තීරි පන්තියේ ළමයි එයාලට අදාළ ගාස්තුව රිවිෂන් කියන පේපර් විතරක් එන ළමයි යාළුවා අදාළ ගාස්තුව දාන්න. පේපර් විතරක් නම් එන්නේ 1500යි. තීරි පේපර් නම් 3000යි එන්නේ. දාන්න. මේ 15ට පෙර ලබන 16 ඉඳන් පන්ති අපි කරනවා. ඔච්චර තමයි ඉතින් විශේෂයෙන් කියන්න තියෙන කාරණා තියෙන්නේ. මම වෙන ඔයාලට ගැටලු ප්‍රශ්න නැත්නම් ළමයි අපි අද අපේ ආරම්භක සම්මන්ත්‍රණය නිමා කරමු. මේ එන 16 ඉඳන් අපි හැමදාම ඉරිදා රාත්‍රී පන්තිය පවත්වගෙන යනවා. මේ ටික ලෑස්ති කරගෙන මේ ටික රෙඩි කරගෙන ලෑස්තිලා පන්තිට එන්න. මට ඉදාට කියන්න එපා කැමරාව ඔන් වෙන්නේ නැහැ වගේ ඒවා. එම ඔන් වෙන්නේ නැත්නම් එම රිමූව් කරනවා පන්තිනේ. තල්ලි දුවගේ මම බලන්නේ.
හරිද? කැමරාව ඔන් කරගෙන සමහර අපිට කරන්න නැති ඉන්න ඇත්තටම කරන්න නැති ඉන්න පුළුවන් බොරුවට නැති ඉන්න පුළුවන් මේ කොහොම හරි පේන්න මට මේ ඔයාලගේ මුණ බලන්න ඊට පස්සේ ගිය වටේ බලන්න එහෙම ඕනේ නැහැ මට ලියන පේපරේ පේන්න තිබ්බනම් ඇති ඈ මම කියන්නේ එච්චරයි සමහර පන්ති තියෙනනේ ළමයා පේන්න ගෙදර පේන්න සේරම අර අතර එහෙම ඕනේ නැහැ අවශ්‍ය නැහැ මට ළමයා ලියන පේපර් එක තිබ්බනම් ඇති පේන්නේ තේරුණාද එහෙම තිබ්බනම් ඇති මෙලම අපි කරමු අපි කොහොම හරි පේපර් ටික ස්ටෙප් බයි හොඳ තේරුම් ගන්න මගේ පන්තිය මගේ කාගේ කියන්න මේ දවසෙන් හැදෙන්නේ දවසෙන් දවස හැදෙනවා දවසේ එක දෙයක්වත් හැදෙන්නේ නැහැ හොඳේ ඔය මූලාශ්‍ර පාඩමෙන් පාඩ අපි කරගෙන පාඩමේ ප්‍රශ්නවල එහෙම යද්දි ළමයි මේ සති 50 ගානක් යනවනේ එහෙම යද්දි තමයි ළමයි මේ රචනාලි වැඩි MCQ සිතියන් ටික හැදෙන්නේ හරිද ටික හැදෙන්නේ එහෙමයි ඒතර මේක පන්ති මම මැප් ටික මාක් කරාම මැප් ටික වලට ඔටෝ ඕකේ වෙයි තවසත් කරගෙන යන්න කරගෙන මේක ඕකේ එනිසා මයි හරියට මගෙත් එක සෙට් වෙලා පේපර් පන්ති වැඩ ටික අපි කරමු වැඩ වැඩි තමයි වැඩ මගේ වැඩ තියෙනවා නැත්තේ නෑ වැඩ කරන්න වෙනවා හරිද මම දන්නවා වලට වැඩ වැඩි කියලා වැඩ තියෙනවා ඉස්කෝලේ කියයි පන්ති කියයි නමුත් ළමයි මේවා නොකර විභාගේ පාස් වෙන්න බෑ ඒකක් ගන්න බෑ සහ ඒ ප්ලස් එකක් ගන්න බෑ අතරම කිව්වොත් එම රෑන්ක් එකක් දාන්න බෑ මේවා නොකර මේවා හරියට කළොත් තමයි දාන්න පුළුවන් ඒ හින්දා මගෙත් එක්ක අමාරුවෙන් හරි අසීරුවෙන් හරි වැඩ වැඩි වුණත් තමයි මගෙත් එක්ක මේ ටික කරන් යන් කර ඔයාලටවත් හිතා ගන්න බැරි જાතියේ ඔයාලවත් පුදුම වෙන විදිහේ ප්‍රතිඵලයක් ඔයාලට හම්බ වෙනවා තමයි කියන්න තියෙන්නේ එහෙනම් අපි ළමයි සම්මන්ත්‍රණය නිමා කරමු ලබන ඉරිදා ඉඳන් රාත්‍රියේ අපි පන්ති හම්බෙමු එහෙනම් හැමෝටම තමයි විභාග ජයග්‍රහණය ප්‍රාර්ථනා කරනවා හැමෝටම ආයුබෝවන් තිරුවන් සරණයි ළමයි සුබ රාත්‍රියක් හැමෝටම ඒ සාමාර්ථයක් හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දෙවිපිට හැම